Hi guys ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. මේ පාර vlog එක නම් තියෙන්නේ මගේ අලුත් room එකේ. දැන් අපි ඉන්නේ සෝමාදේවි hostel එකේ අලුත් අයත් එක්ක. ඔය දවසේ නම් කවුරුත් වැඩි ඇවිල්ලා නැහැ. බලන්නකෝ මේකේ එළිය ඇත්තටම මේ දවස්වල ගොඩාක් මීදුම තියෙනවා. වැස්ස මේ පැත්තට ගොඩාක්ම හරියටම නූරෙලිය වගේ vibe එකක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වියලි කාලය ඉවර වෙලා හරිම ලස්සනට වටේම කොළ පාට වෙලා තියෙන රචරට. කොච්චර ලස්සනද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් ලස්සනයි වගේ තමයි වැස්සක් තියෙනවා. මොන වැස්ස තිබුණත් අහුවෙසි නොතකා අපි යන්න ඕන ලෙක්චර්ස්. ඉතින් ඔය ලෙක්චර්ස් යද්දී තමයි ගත්ත වීඩියෝස් කීපයක් තමයි තියෙන්නේ. මේ වෙලාව වෙනකොට හොඳටම වැස්ස ඔයාලට මේ කලින් වීඩියෝ එකත් ඇහෙනවා ඇති. මේ වැස්සෙත් ඉතින් හරියට නුවරඑළිය වගේම තමයි. මොකද පුදුම සීතල මීදුමත් ඔයාලට මේ වීඩියෝ එකේ සමහර තැන්වල පේනවා ඇති. Hello guys මේ නව්වස් නතක ලෙක්චර්ස් යන ප්‍රජාව ඉන්නේ. Hi. ඉතින් ඔන්න දැන් නම් තියෙන්නේ උදේ පාන්දරම අපේ room එක පේන විදිය. මේ හැමෝම lectures ගිහිල්ලා අපේ room එකේ තාම ඔක්කොම ඇවිල්ලා නැහැ. තාම කීප දෙනා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ කට්ටිය lectures ගියාට පස්සේ දැන් room එක පොඩ හැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මං අස් කරන්න ඕන. ඔන්න අද නම් ඉතින් පොඩක් අවුව වැඩිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිද? තාමත් ගස් හැම දෙයක්ම කොළ පාටට ලස්සට දිලිසෙනවා. ඊට පස්සේ දවස් ටිකේ මට එක දිගට ලෙක්චර්ස් තිබුණේ නැති නිසා මම තාක්ෂිත් එක්ක ගියා ටෙක් එකේ අලුතෙන් ඕපන් කරපු ලයිබ්‍රරි බලන්න. ඒක නම් ඇත්තටම ලස්සනයි. අලුතෙන් පොතක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත් ටෙක් එකේ ලයිබ්‍රරි එක. ඔය පහළ තියෙන ස්ටඩි ඒරියා එකක් අපහ උඩ ස්ටඩි ඒරියා එකක් තියෙනවා. මේක සෑහෙන පොත් තියෙනවා. හැබැයි ගොඩාක් පොත් අරන් ගිහිල්ලා මේ පේන්නේ අපේ තාක්ෂි පිස්සු වැදිලා වගේ පොත් තෝරන විදිය. ඉතින් කැම්පස් එක ඇතුළේ ඉන්න කෙනෙක්ට මේ ලයිබ්‍රරියට යන්න මේ ලේසි වෙන තැන පෙන්නන්නම්. මේක තියෙන්නේ හෙළපොජුන් එකට පිටිපස්සේ තියෙන ලයිබ්‍රරි කම්ප්ලෙක්ස් කියලා ගහලා තියෙන බිල්ඩින් එකේ. ඊට පස්සේ අපේ මණී එනකන් අපි බඩේරිඟු තැම්බුවා. හදිස්සියේ ඇති වෙච්ච බඩගින්න එකට හැබැයි බඩේරිඟු තැම්බුවේ කෙටල් එකේ නිසා හොඳටම තැම්බිලා නැති වුණත් කන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඉතින් මේ දවස්වල අපි ආහාර වලින් පොහොසත් තත්ත්වයක ඉන්නවා. ඉතින් මම දැන් පෙන්නන්නේ පහුගිය දවස් කීපෙට මට අලුතෙන්ම හම්බුනේ යාළුවා. මේ ඉන්නේ අපේ තිලිලි. ඔය යාගේ ඉන්ටර්විව් එකට කලින් දවසේ අපි ෆේස් පැක් එකක් දාලා ක්ලීන් අප් එකක් කරපු වෙලාවේ. ඉතින් මගේ යාළුවා ඉන්ටර්න් එකට යන්න ඒකේ ඉන්ටර්විව් එක තියෙන දවසට කලින් දවසේ එයාව ඒකට ලෑස්ති කරන විදිය තමයි තියෙන්නේ. ඔයාලත් මේ විදිහට කරලා බලන්න. එතකොට කොන්ෆිඩන්ස් හැදෙනවා. ඒ වගේම තමයි ඉන්ටර්විව් එකට කලින් දවසේ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. එයා දන්නවා මේ දේවල් කරන්න ඕනි කියලා. ඔය මගේ යාළුවා මම ඉන්ටර්විව් එකට ලෑස්ති කරපු විදිය තමයි ඔය තියෙන්නේ. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයිත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. bye bye.